ආයුබෝවන් අද අපි ටිකක් ගැඹුරින් බලන්න යන්නේ කියවීම කියන කාරණාව ගැන. අපිට මේකට පදනම් වෙච්ච මූලාශ්‍රයක් තියෙනවා කියවීමේ දක්ෂතාවය වැඩි කර ගැනීම කියලා. ඒකේ කියවෙන විදිහට කියවීම කියන්නේ අර නිකම්ම විනෝදාංශයක් විතරක් නෙවෙයි. ඔව්. ඒක ඇත්තටම අපේ මනස පුලුල් කරන, ලෝකයේ දිහා වෙනස් විදිහට බලන්න උදව් කරන, අර අපේ ජීවිතේ තේරුම් ගන්න උදව්වක් වෙන දෙයක් කියලායි කියන්නේ. හරියටම හරි. නිකම්ම විනෝදයට වඩා දෙයක්. ඉතින් අද අපි බලමු මේ මූලාශ්‍රයේ තියෙන අදහස් පාවිච්චි කරලා ප්‍රායෝගිකව කොහොමද මේ කියවීමේ හැකියාව අපිට දියුණු කරගන්න පුරුවන් වෙන්නේ කියලා. ඔව් ඒක ගොඩක් වැදගත්. මොකද මේ මූලාශ්‍රයත් කියනවා කියවීමෙන් ලැබෙන දේවල් ගැන. අලුත් අදහස් එනවා. අපේ වචන මාලාව, කියන වචන සම්පත දියුණු වෙනවා. ඒ වගේම අපි කවදාවත් අත්විඳලා නැති අත්දැකීම් ඒව ගැන දැනගන්න ලැබෙනවා. වෙනත් ජීවිත ගැන. ඔව් මේ ඔක්කොම එකතු වුණාම අපේ හිතන විදිහම වෙනස් වෙනවා. පුලුල් වෙනවා. මූලාශ්‍රයේ තව අපූර්ව දෙයක් කියනවා. කියවීම හරියට මනසට කරන ආයෝජනයක් වගේලු. ආයෝජනයක්. ඔව්. ඒ වගේම තනිකම මකන යාළුවෙක් කියලාත් කියනවා. ඒක නම් හරිම ලස්සන කතාවක්. එහෙමනම් අපි බලමු මේ හැකියාව දියුණු කරගන්න මේ මූලාශ්‍රයේ තියෙන ප්‍රායෝගික උපදෙස් මොනවද කියලා. පළවෙනි එක විදිහට තිබුණේ දිනපතා කියවීම ගැන නේද? ඔව් ඒක තමයි මුලින්ම කියන්නේ. හැබැයි ඉතින් ඒක ලොකු බරක් කරගන්න ඕනේ නැහැ කියලාත් කියනවා. දවසකට පොඩි වෙලාවක් හරි අර විවේකයක් තියෙන වෙලාවක සමහරට තේ එකක් බොන ගමන් හරි පොතක පිටු කීපයක් කියවන එක පුරුද්දක් කරගන්න කිය වටිනාකම තමයි කියන්නේ. ඒ කියන්නේ අර ටිකෙන් ටික එකතු වෙන එකේ බලය ලගේ දෙයක්. හරියටම හරි. ටිකෙන් ටික එකතු වෙන දැනුම කාලයක් යද්දි ලොකු වෙනසක් කරනවා කියන එක. හරි. එතකොට ඊළඟ කාරණාව තමයි Taman කැමැතිම විෂයක් තෝරගන්න කියන එක. ඒක කොහොමද වැදගත් වෙන්නේ? ඒක හරිම වැදගත්. මොකද අපි ඇත්තරම ආස කරන උනන්දුවක් දක්වන දෙයක් ගැන කියවනකොට ඒක දැන් ව්‍යාපාර වෙන්න පුළුවන්, අර ආත්ම ශක්තිය ගැන පොත් වෙන්න පුළුවන්, කතාන්දර, ඉතිහාසය ඕනෙම දෙයක්. ඔව්. ඒක කියවන එක අපිට බරක් වෙන්නේ නෑ. ඒක සතුටක් වෙනවා. ඒ ආසාව නිසාම අපි කියවන්න පෙළඹෙනවා. නිකම්ම රාජකාරියක් වගේ නෙවෙයි. තේරුණා. එතකොට ඒක පුරුද්දක් කරගන්න ලේසි. අන්න ඒක තමයි. ඒක තමයි රහසක් විදියට මූලාශ්‍රයේ දකින්නේ. හරිම පැහැදිලි. ඊළඟට තිබුණා අර කියවනකොට හම්බ වෙන අලුත් වචන ගැන කතාවක්. නිකම්ම ලියා ගන්නවා විතරක් නෙවෙයි කිව්වේ. ඔව්. ඒක හරිම ප්‍රයෝජනවත් උපදෙසක්. අලුත් වචනයක් හම්බුනාම ලියා ගන්න එක හොඳයි. ඒක පළවෙනි පියවර. හැබැයි එතනින් නවතින්න එපා කියලායි කියන්නේ. ඒ වචන අර තමන්ගේ කතා බහේදී හරි මොනවා හරි ලියනකොට හරි පාවිච්චි කරන්න උත්සාහ කරන්නලු. ප්‍රායෝගිකව යොදවන්න. ඔව්. එතකොට තමයි මේ වචන ඇත්තටම අපේ වෙන්නේ. වචන මාලාව දියුණු වෙන්නේ එතකොට. ඒක sannivedanයකට ලොකු උදව්වක්. ඒක නම් ඇත්ත. නිකම් ලයිස්තුවක් තියාගන්නවට වඩා හුඟක් හොඳයි. ඊළඟට තිබුණා කියවීමට නිශ්චිත කාලසටහනක්, වෙලාවක් වෙන් කරන එක ගැන. ඔව්. ඒකත් පුරුද්දක් ගොඩනගා ගන්න උදව් වෙන දෙයක්. අර දවසේ අනිත් වැඩ වගේම කියවීමටත් පොඩි වෙලාවක් වෙන් කරන එක. දවසකට විනාඩි 15ක් හරි 30ක් හරි. පුංචි වෙලාවක් හරි. ඔව්. ඒක නිශ්චිත වෙලාවක තියාගත්තම ඒක ටිකෙන් ටික පුරුද්දක් වෙනවා. අර දවසට අවශ්‍ය පෝෂණය වගේ දෙයක් වෙනවා. හරි. ඒ වගේම කියවපු දේවල් නිකම් ඔළුවේ තියාගන්නේ නැතුව අනිත් අයත් එක්ක කතා කරන්න කියලා තිබුණා නේද? ඒක ගොඩක් වැදගත්. අපි කියවපු දෙයක් ගැන ඒක පොතක් වෙන්න පුළුවන්, ලිපියක් වෙන්න පුළුවන්. ඒ ගැන යාළුවෙක් එක්ක හරි පවුලෙක් කෙනෙක් එක්ක කතා කරනකොට අර කරුණු තව තහවුරු වෙනවා. මතකයේ තහවුරු වෙනවා. ඔව්. ඒ වගේම අනිත් කෙනාගේ අදහස් එනකොට අපිට ඒක ගැන තව ගැඹුරින් හිතන්න, වෙනස් පැති දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ අවබෝධයත් වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම දැනුම බෙදා ගැනීමෙන් තමන්ගේම අවබෝධය වැඩි දියුණු වෙනවා. හරි. මේ ප්‍රධාන කාරණා පහට අමතරව කියවන්න අමාරු අයටත් විසඳුම් ගැන කතා කරලා තිබුණා. අර තාක්ෂණික ක්‍රම ගැන. ඔව්. මොකද හැමෝටම පොතක් අතට අරන් කියවන වෙලාව පහසුව තියෙන්නේ නැහැ. සමහරුන්ට අවධානය තියාගන්න අමාරුයි. ඒ වගේ අයට දැන් තියෙනවා ශ්‍රව්‍ය පොත්, ඒ කියන්නේ ඔඩියෝ බුක්ස්. අහගෙන ඉන්න පුළුවන් මේවා. ඔව්. අහගෙන ඉන්න පුළුවන් පොඩ්කාස්ට් වගේ දේවල් ගමනක් යන ගම මොනත් අහන්න පුළුවන්. වෙලාව ඉතුරුයි. ඔව්. ඒ වගේම අන්තර්ජාලයේ තියෙන කෙටි ලිපි, බ්ලොග් සටහන් වගේ දේවලුත් කියවන්න ලේසි. ඒ කියන්නේ කියවන්න තියෙන බාධක අයින් කරගන්නත් විකල්ප තියෙනවා. අනිත් එක තමයි මේ වැඩිහිටියන්ගේ ආදර්ශයේ දරුවන්ට බලපාන විදිය ගැනත් විසඳනක් තිබුණා. ඇත්තම. ගෙදර වැඩිහිටියෝ පොතක් පතක් කියවනවා දකින්න එක දරුවන්ට ලොකු උනන්දුවක් ඇති කරනවලු. නිකම්ම බලන් ඉඳලා. ඔව්. නිකම්ම ඒගොල්ලොත් එකට යොමු වෙනවා. ඒක හොඳ සංස්කෘතියක් පවුල ඇතුළෙම ගොඩනගෙනවා. ඒක ඇත්ත.
එමනම් මේ කතා කරපු ඔක්කොම එකතු කරලා බැලුවම කියවීම කියන්නේ නිකම්ම අකුරු කියවන එකක් නෙවෙයි. ඒක දැනුම් ගන්නවා වගේම අපේ පෞද්ගලික දියුණුවට ලෝකයේ එක්ක සම්බන්ධ වෙන්න උදව් වෙන බලවත් දෙයක්. ඒක සහතික ඇත්ත. කියවීම කියන්නේ ඇත්තටම ජීවිතේට ලොකු ආලෝකයක්. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කළොත් මේ අපි කතා කරපු උපදෙස් අනුගමනය කරන ගමන්ම අපි කියවන දේ අර අපේ පෞද්ගලික ජීවිතයේ හරි රැකියාවේ හරි තියෙන මොකක් හරි ඉලක්කයක් එක්ක සම්බන්ධ කරගත්තොත් සවිඥානිකව සම්බන්ධ කරගත්තොත් ඒ කියවීමෙන් ලැබෙන ප්‍රතිඵලය ඒකේ බලපෑම තවත් කොහොම වැඩි කරගන්න පුළුවන් වෙයිද? ඒක ගැන හිතන්න වටිනවා නේද? ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්. කියවීමේ අරමුණ තවත් පැහැදිලි කරගන්න එකයි.